අයිබෝවන් අද කතා කරන්න හිතුවේ අත්පා හිරිවැටීම සම්බන්ධව. සාමාන්‍යයෙන් ස්නායු තෙරපුමක් තාවකාලික තෙරපුමක් නිසා අත්පා හිරිවැටීම සිද්ධ වෙනවා. මේක තරම් ගණන් ගත යුතු තත්ත්වයක් නෙවෙයි. නමුත් දිගින් දිගටම ඔබේ අත්පා හිරිවැටෙනවා නම් ඒ හිරිවැටෙන ආකාරය ගැන ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි. මොකද ඒක විශාල ස්නායු ආබාධයක රෝග ලක්ෂණයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. සමහර අයගේ කකුලේ එක් කොටසක් හිරිවැටෙනවා. එහෙමත් නැත්නම් ඇඟිලි හිරිවැටෙනවා. නැත්නම් සම්පූර්ණ කකුලම හිරිවැටෙනවා. නැත්නම් යටිපතුල් දෙක විතරක් හිරිවැටෙනවා. ඉතින් මේ කොයි ආකාරයක හෝ හිරිවැටීමක් පවතිනවා නම් ඒක දිගින් දිගටම ඔබට පවතිනවා නම් මෙය යම්කිසි රෝගී අවස්ථාවක්. එතකොට සාමාන්‍යයෙන් තව කෙනෙක් ඉන්නවා පොළොවට පෙළත් එක්ක තට්ටම් ප්‍රදේශයේ පොළොවට පෙළේ පිටුපස යටම හරියෙන් කකුලත් එක්ක පහළට දිගට හිරිවැටීමක් එනවා කියලා කියනවා. ඉතින් මේක ප්‍රධාන ස්නායුවක තෙරපුමක් නිසා සිදුවන රෝගී අවස්ථාවක් වෙනවා. ඉතින් ඒ නිසා සැලකිලිමත් විය යුතුයි ඔබගේම දෙපා ආශ්‍රිතව පැමිණෙන්නා වූ හිරිවැටීම. මේ දියවැඩියා රෝගී තත්ත්වය නිසා ස්නායු ආබාධ ඇතිවීමත් එක්ක දෙපාවල හිරිවැටීම පෙන්වුම් කරනවා. ඊළඟට වකුගඩු රෝගී අවස්ථාවේදී දෙපාවල හිරිවැටීම පෙන්වුම් කරනවා. අක්මා රෝගීන්ගේ සාමාන්‍යයෙන් ශරීර අභ්‍යන්තරගත පිළිකා රෝගී තත්ත්වය තියෙන අයගේ මේ දෙපා හිරිවැටීම පෙන්වුම් කරනවා. ඔබ නිර්මාංශ පුද්ගලයෙක් නම් ඔබට D12 ඌනතාවය ඇතිවීමේ ඉඩකඩ වැඩි ඔබ සත්ව ආහාර පරිභෝජනයට නොගන්නවා නම්. ඉතින් එතකොට D12 ඌනතාවය නිසා බොහෝ විට ස්නායු ආබාධ ඇතිවීමේ ඉඩකඩ වැඩි. ඉතින් ඔබ ධාන්‍ය වර්ග, සෝයා අඩංගු ආහාර වර්ග, පලා වර්ග නිතරම ආහාරයට ගත යුතුයි. මේ නිර්මාංශ කෙනෙක් නම් තවත් කරුණක් තමයි මත්පැන්. එහෙමත් නැත්නම් විෂ රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම නිසා මේ ස්නායු දුර්වලතාවය නිසා විවිධ රෝගී අවස්ථා දෙපා හිරිවැටීමත් සමග පෙන්වුම් කරනවා. මේ නිසා කකුල් අප්‍රාණික වීම, කකුල් පොරවීම වගේ අවස්ථාද ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ඔබ වෛද්‍යවරයා ළඟට පැමිණි විට අපි ඔබෙන් සායනික ඉතිහාසය විමසා සිටින්නේ අන්න ඒ නිසයි. එතකොට ඔබගේ ඉතිහාසගත ඒ තොරතුරු අපි ලබා ගන්නේ ස්නායු ආබාධය ඇතිවීමේ හේතුව සොයා ගැනීමට. මොකද අපි මෙම රෝගී තත්ත්වය මුලින්ම හඳුනාගෙන ඔබ ප්‍රතිකාර ලබා ගත්තොත් ඔබට සම්පූර්ණයෙන්ම මෙම රෝගී තත්ත්වයෙන් සුවයක් ලබා ගන්න පුළුවන්. මේ ස්නායු ආබාධ මුල් අවස්ථාවේදීම ඔබ දැන හඳුනගෙන ඔබ මේට නිසි ප්‍රතිකාර ලබා ගත්තොත් ඔබට මෙම රෝගී තත්ත්වය බොහෝ දුරට පාලනය කර ගැනීමක් හෝ සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. අපේ ආයුර්වේදයේ පවතින තෙල් සාත්තුව, නිල තෙරපුම් සම්වාහනය වැනි ක්‍රම මගින් පත්තු යෙදීම මගින් ඔබට මෙම රෝගී තත්ත්වය නිට්ටාවට සුව කර ගැනීමේ අවස්ථාව පවතිනවා. ශල්‍ය කර්මවලට නොගිහින් ඔබට අපේ ආයුර්වේද ප්‍රතිකර්මයේ මෙම රෝගී අවස්ථාවන් සුවපත් කර ගැනීමේ අවස්ථාව පවතිනවා. ඔබ සැමට සුබ දවසක්.